හායි ළමයි. ඉතින් කොහොමද? ඔන්න මම නුවර ගියා. නුවරයි නෙල්ලිගලයි සඳගිරි සෑයේ ගියා. මං නෙල්ලිගල නම් ගියේ දෙවෙනි වතාවට. සඳගිරි සෑය වඳින්න ගියේ පළවෙනි වතාවට. මගේ යාළුවගේ පවුලේ කට්ටිය තමයි මේ ගමන ගියේ. ඉතින් එයා මේ ගමනට මාවත් එකතු කරගත්තා. ඉතින් අපි බලමු මගේ මේ ගමන කොහොමද ගත වුනේ කියලා. උදේම ඉතින් ගෙදර ළඟ ඉඳලා අපි වීල් එකක ගියා ටවුන් එකට. ඊට පස්සේ එතනින් තමයි අපි බස් එකේ නැගලා ගියේ. මුලින්ම බස් එකට නැග්ගේ මං හිතන්නේ අපි දෙන්න. ඔන්න ඔහොම තමයි අපේ ගමන ආරම්භ වුනේ. කට්ටිය ඉතින් ගමන ආරම්භ කරපු වෙලේ ඉඳලා නටපු එක තමයි කරේ. මේක ඉතින් විනෝද ගමනක්. ඒ නිසා එයාලත් සතුටුයි. ඇත්තටම මටත් සතුටුයි මේ ගමනට එයා මාව එකතු කරගත්ත එක ගැන. ඔහොම තමයි ඉතින් මුලදී මෙයාලා නැටුවේ. බස් එක දෙවනත් කරා. මුලින්ම උදේට කාලා අපි මගෙ නතර කරලා උදේට පාන් කෑවා. කාලේ ඉවර වෙලා තමයි ඊට පස්සේ දළදා වඳින්න ගියේ. මං හරි ආස තැනක් තමයි නුවර වැව කියන්නේ. මං නුවරට ඉතින් ගොඩක් කැමතියිනේ. ඔයාලා මගේ කලින් නුවර වීඩියෝත් බලලා තියෙනවනේ. ඉතින් මේ දා පාරත් මං හරි ආසාවෙන් තමයි නුවර ගියේ. අපි දෙවනියට ගියේ සඳගිරි සෑය වඳින්න. හන්තානේ කන්ද නගිද්දී හරිම ලස්සනයි. කියන්න ඕන දෙයක් තමයි මම මේ රෙකෝඩින් එක කරන්නේ පෙබරවාරි මාසේ. අපි මේ ගමන ගියේ නම් කොහොම හරි මේ ගමන ගියේ 8 වෙනි මාසේ. වැස්සට කලින් තමයි මේ ගමන ගියේ. නාය ගිහිල්ලා ඒ වගේ කරදර වුණානේ අපේ රටට.
ඉතින් ඒකට කලින් තමයි මේ ගමන ගියේ. එතකොට හන්තාන හොඳ ලස්සනට තිබුණා. ඒකයි මේ වීඩියෝ එක මෙහෙම මේ ලස්සන පේන්නේ. මොකද ඒ වැස්සට කලින් තමයි ඒ නාය යන්න කලින් තමයි මේ ගමන අපි ගියේ. ඉතින් ඔන්න ඔහොම තමයි ලස්සනට පෙනුනේ. අපි ළඟදීත් ගියා ඔය වැස්සට පස්සෙත් ගියා. ඒක වීඩියෝ මම ඔයාලට පස්සේ ගේන්නම්. එතකොට ගොඩක් නාය ගෙහෙල්ලා සුන්දරත්වය ගොඩක් වෙනස් වෙලා තියෙන දසුන් ඔයාලට පෙන්නන්නම් මං. මේ වීඩියෝ එක මං ගේන්නම්. මේ ඉතින් ඒ වැස්සට කලින් ගිහපු ගමන. හරි. මම පළවෙනි පාරට තමයි සඳගිරි සෑය වඳින්න ආවේ. ඉතින් ඇත්තට මේක හරි ලස්සන තැනක්. ඔයාලත් යන්න බලන්න. හරිම ලස්සනයි. වහින දවසට මේ වටපිටාව වුණත් හරිම ලස්සනයි. මෙතනට ගිහිල්ලම ඕනේ අත්දැකීම ගන්න. මේ හුලඟත් එක්ක මේ කුරුල්ලන්ගේ නාද එක්ක මේ හැඟීම ඇත්තටම මෙතනට ඇවිල්ලම තමයි ඒක විඳ ගන්න ඕනේ. මොකද දැන් ඉතින් අපි කන්දක් උඩනේ ඉන්නේ. හරිම ලස්සනයි. මං ඔයාලට මේ පෙන්නනවට වැඩිය හරිම සුන්දරත්වයක් සැනසීමක් මෙතන තියෙනවා. ඉතින් ඔයාලා ඒක ගිහිල්ලම බලන්න. මල් එහෙම වවලා තියෙනවා. හරිම ලස්සනයි. එන්න හිතෙන්නේ නැති තරමටම හරිම ලස්සන තැනක්. මේ චෛත්‍යය ඇතුළ ඊටත් වැඩිය ලස්සනයි. අනේ මට කියන්න තේරෙන්නේ නැහැ. ඒක හරිම ලස්සනයි.
ඊට පස්සේ අපි දවල්ට කෑවා. කාලා ඉවර වෙලා අපි දෙවනියට ගියේ නෙල්ලිගල. අපි නෙල්ලිගල යද්දී ටිකක් හවස් වෙලා. ඒ වුණාට අපි හොඳම වෙලාවක තමයි නෙල්ලිගල ගිහින් තියෙන්නේ. හරිම ලස්සනයි. අහසෙම හරිම ලස්සන පාටක් තිබුණා. අන්න මට කියන්න මතක නැහැ. ඒ නෙල්ලිගල අපි ගියේ චන්ද්‍රග්‍රහණයක් තියෙනවා කියවනේ. අන්න ඒ දවසකද කොහෙද තමයි මට මතක. ඉතින් ඉර එදා හරිම රතු පාටට ඔන්නෝම තිබුණ දවසක් තමයි මට එහෙම හරියට මතක නැහැ. කොහමද යන්නේ එහෙම දවසක තමයි ගියේ. මොකද මට මතකයි මම ඉර වීඩියෝ කරා. මම පළවෙනි පාරට නෙල්ලිගල ගියේ රෑක වෙසක් දවසක. රෑක තමයි නෙල්ලිගල ගියේ. එතකොට මේ වගේ වටපිටාව එහෙම බලන්න එහෙම බැරි වුණා. ඉතින් අද ඒ හැමදේම බලාගත්තා. හරිම ලස්සනයි. ඒ කාලේ යද්දී මෙන්න මේ පිළිමය තිබුණේ නැහැ. ඉතින් අද වෙනකොට ඒ වගේ නිර්මාණයකුත් වටපිටාව ලස්සනට පේනවා. මේක ළඟට ගියාට පස්සේ බලන්නකො මේ බබල දෙන්න දෙහා ට්‍රොයිස්ලා හරිම ලස්සනයි නේද? ඔන්නෝම තමයි ඉතින් අපි නෙල්ලිගල ගියපු ගමන. කොහොම හරි අපි 6:00 වගේ විතර වෙලා එතනින් එද්දී ටිකක් හැන්ද වෙනකම්ම හිටියා. අපි හොඳ වෙලාවට තමයි නෙල්ලිගල ගිහින් තිබුණේ. ඊට පස්සේ 7:00 විතර අපි ආවා. මේ ඉතින් එන්නේ ගෙදර. අපි ඉතින් මග නතර කරලා තැනකින් කෑවා. ඊට පස්සේ ඉතින් මේ අපි එන්න තමයි වෙටත් උනේ. ඇත්තටම ලස්සන ගමනක්. කොහොම හරි එනකොටත් ඉතින් මෙයාලා නැටුවා. කොහොම හරි හැමෝම සතුටින් ඒ ගමන ගිහින් ආවා. හැමෝම ඉතින් කොහේ ගියත් සතුටින් අපිට ගමනක් යන්න ඕන. අපි ආසයි එහෙම ට්‍රිප් යන්න. ඒත් හැමෝම පරිස්සමින් යන්න ඕන. මොකද මම මේ ගමන ගිය කාලේ තමයි අර ඇල්ල වරණතුරක් උනේ බස් එකක් පෙරලිලා. අන්න කන්දකින් අන්න ඒක උනේත් මම රෙකෝඩ් කරන්නේ පෙබරවාරි වල වගේ.
ටිකක් වැඩි නිසා මට මේක ඉතින් රෙකෝඩ් කරගන්න බැරි. මට මතකයි මගේ යාළුව ඩ්‍රයිවර්ට මේ ගමන පිටත් වෙනකොටම කිව්වා අංකල් අපි හිමීට පරිස්සමින් ඉක්මනට යන් කියලා. ඉතින් මේ ඇත්තටම ඩ්‍රයිවර්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපි ඉතින් පරිස්සමින් ගිහින් එක්කන් ආවා. මොකද ඉතින් කඳුනේ යන්න තිබුණේ මේ ගමන යද්දී ඒ අනතුර වෙලා තිබුණ නිසා හිතේ හැමෝගෙම හිතේ පොඩි බයක් තිබුණා. තමයි ඉතින් මෙදා පාර අපේ ට්‍රිප් එක අවසන් වුණේ. අපි සතුටින් ගිහින් ආවා. ඉතින් මාත් එක්ක මේ සතුට බෙදාගත්ත ඔච්චර වෙලා අහන් ඉඳපු ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් මං ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. ආදරේ. බයි.